සාධකයක් කියන එක පුතේ අර්ථ දක්වන්න ගොඩාක් ක්‍රම තියෙනවා. ඉතින් මම මෙතනදී ඔයාලට පුතේ ලේසියෙන් මම මෙන්න මෙහෙම අර්ථ දැක්වීමක් කරන්නම්. හිතන්නකෝ යම්කිසි සංඛ්‍යාවක්. එහෙම නැත්නම් බීජීය ප්‍රකාශනයක් පුතේ තවත් දෙන්නෙක්ගේ ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් නම් අන්නේ ගුණිතයේ විදිහට ලියපු දෙන්න අර සංඛ්‍යාවේ හෝ බීජීය ප්‍රකාශනයේ සාධකයක් වෙනවා. පැහැදිලි කාරණාව. ඉතින් මම උදාහරණයක් අරන් තියනවා පුතේ මෙතන 6 කියන සංඛ්‍යාව. දැන් ඔය 6 කියන සංඛ්‍යාව පුතේ මම ලියලා තියෙනවා එක්වරක් 6 කියලා. ඒ කියන්නේ 6 කියන සංඛ්‍යාව පුතේ තවත් දෙන්නෙක්ගේ ගුණිතයක් විදිහට මම ලියලා තියෙනවා. අන්න එහෙම ලිව්වොත් පුතේ මෙන්න මේ සංඛ්‍යා දෙක ඒ කියන්නේ 1 සහ 6 කියන සංඛ්‍යා දෙක මේ සංඛ්‍යාවේ සාධකයක් වෙනවා. එහෙනම් 6 කියන සංඛ්‍යාවේ සාධකයක් තමයි පුතේ 1 සහ 6 කියලා කියන්නේ. ආයිත් මම ලියලා තියෙනවා පුතේ 6 කියන සංඛ්‍යාව ලියලා තියෙනවා දෙවරක් 3 කියලා. දෙවරක් 3ත් 6යිනේ. එහෙනම් 2 සහ 3 කියලා කියන්නේ පුතේ 6 කියන සංඛ්‍යාවේ සාධකයක්. එහෙනම් ඔයාලට පැහැදිලි. එහෙනම් ඕනිම බීජීය ප්‍රකාශනයක් ඕනිම සංඛ්‍යාවක් පුතේ තවත් දෙන්නෙක්ගේ ගුණිතයක් විදිහට අපිට ලියන්න පුළුවන් නම් ඒ ගුණිතයේ විදිහට ලියපු දෙන්න අරයාගේ මොකක් වෙනවද? සාධකයක් වෙනවා. එහෙනම් ඊළඟට අපි බලමු පුතේ දැන් කොහොමද මේ වර්ගජ ප්‍රකාශනවල සාධක හොයන්නේ? එහෙම නැත්නම් වර්ගජ ප්‍රකාශනයක් සාධක දෙකක ගුණිතයක් විදිහට ලියන්නේ කියලා. ඉතින් පුතේ මම උදාහරණයක් විදිහට අරගෙන තිනවා වර්ගජ ප්‍රකාශන තුනක්. මෙතන තියෙන එක් වර්ගයේ වර්ගජ ප්‍රකාශනයක්, මෙයත් වර්ගජ ප්‍රකාශනයක්, මෙයත් වර්ගජ ප්‍රකාශනයක්. ඉතින් පුතේ වර්ගජ ප්‍රකාශනයක සාධක දෙකක ගුණිතයක් විදිහට ලියන්න අපි අර ඉලක්කම් වල ලිව්වා වගේ පුතේ කල්පනා කරලා ලියන්න බෑ. ඒ කියන්නේ හිතලා ලියන්න බෑ. දැන් අපි 6 නම් එකපාර මතක් වුණා එක්වරක් 6 6යි, දෙවරක් 3 6යි කියලා. ඒ වගේ පුතේ මේ වර්ගජ ප්‍රකාශන පුතේ සාධක දෙකක ගුණිතයක් විදිහට ලියන්න ඔයාලට හිතලා ලියන්න බෑ කවදාවත්. අන්න ඒකට ලියන්න පුතේ ක්‍රම තුනමයි තියෙන්නේ ඔයාලට. ඒ කියන්නේ ක්‍රම තුනක් තියෙනවා. වර්ගජ ප්‍රකාශනයක් සාධක දෙකක ගුණිතයක් විදිහට ලියන්න පුතේ ඔයගලන්ට තියෙන ක්‍රම තුනයි. පළවෙනි ක්‍රමය තමයි පුතේ මේ තියෙන්නේ. පළවෙනි අවස්ථාව. මෙතනදී මම කරලා තියෙන්නේ පුතේ පොදු සාධකයක් ඉවත් කරලා තියෙනවා. ඊළඟ දෙවෙනි අවස්ථාව තමයි මේ තියෙන්නේ පුතේ. මේ තියෙන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය. එතකොට එයා සාධක දෙකක ගුණිතයක් විදිහට ලියන්න ක්‍රමයක් තියෙනවා. ඊළඟට පුතේ මේ තියෙන්නේ වර්ග දෙකක අන්තරයක්. ඔය තියෙන්නේ තුන්වෙනි අවස්ථාව. සාධක දෙකක ගුණිතයක් විදිහට ලියන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් පුතේ මේ පාඩමේදී මම මෙන්න මේ ආකාර තුනෙන්ම කොහොමද සාධක දෙකක ගුණිතයක් විදිහට ලියන්නේ කියලා ඔයාලට ඉතාමත් සවිස්තරාත්මකව කියලා දෙනවා. ඉතින් පුතේ මෙන්න මේ යටතේ ක්‍රම ටිකක් තියෙනවා. ඊළඟට මෙන්න මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන යටතේ ක්‍රම හතරක් තියෙනවා. ඊට පස්සේ වර්ගජ ප්‍රකාශන යටතේ ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රම ටික පුතේ අපි පිළිවෙලට බලමු කොහොමද කරන්නේ කියලා. එතකොට ඔයාලට ඕනිම වර්ගයේ වර්ගජ සමීකරණයක් දුන්නොත් එහෙම නැත්නම් වර්ගජ ප්‍රකාශනයක් දුන්නොත් කිසිම අවුලක් නැතුව ගේමක් නැතුව සාධක දෙක ගුණිතයක් විදිහට ලියා ගන්න පුළුවන් මේ පාඩම අවසාන වෙද්දී. ඉතින් එහෙනම් ඔයා පළවෙනි මාතෘකාව ලියන්න පුතේ පොදු සාධකයක් ඉවත් කිරීම.